ගොඩක් කලින් දැන් ඇවිල්ලා වොන්ඩර් බාර් එකේ මැංගෝ බ්ලාස්ට් මේක හැමෝම දන්නවා කාලත් ඇති හැබැයි මම ෆස්ට් ටයිම් try කරන්නේ මේ මොකද මම මේ වගේ ෆ්ලේවර්ස් අයිස්ක්‍රීම් වලට වැඩි ආස නැහැ කැරට් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තමයි ගොඩක් කරාට ගන්න මේක 120යි කාලා නැති අයට මම කියන්නේ 120යි බලමු ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ මට කොහොමද මේක ෆීල් වෙන්නේ කියලා තමයි බලන්න වව් ඒක මාරම ලස්සනයි මේ අර කර්ත කොළඹ කලර් එකමයි සුවඳ නම් මේ ඔව් මිල්ක් සුවඳක් එන්නේ මේක ඕපන් කරපු ගමන්ම නම් මේ අමුතු සුවඳක් ආවා උනාට මෙහෙම බලපුවාම නම් ස්මෙල් එක මේ ෆ්‍රෙෂ් මිල්ක් ස්මෙල් එකක් එන්නේ අපි try කරලා බලමු ස්වීට්නස් එක විතරයි තියෙන්නේ මෙයාත් ඇවිල්ලා මේක මේ අර චොක්ලට් අයිස්ක්‍රීම් වල වගේ තමයි ඉතින් මේ ගණකමට මේ එනවා මේ රැප් එකක් ඇතුලේ තියෙන්නේ මෙන්න මේ විදිහට අයිස්ක්‍රීම් එක මේක මැංගෝ අයිස්ක්‍රීම් මේ කියන්නේ මැංගෝ ෆ්ලේවර් හොඳයි හැබැයි අර අපි අර ගොඩාක් අර මේ වතුර දිබා වෙලා ඉන්න වෙලාවට අපි අයිස්ක්‍රීම් එකක් try කරන්නේ අන්න ඒ වෙලාවට නම් මේක මැච් වෙන්නේ නැහැ දැන් වෙලාව 6:00යි මෙන්න මේ වගේ ටයිම් එකකට නම් මේ හොඳයි එහෙම නැතුව අපි අර අවසර වෙලාවක කන්නේ ඒ වෙනකොට කන්න නම් මේ අයිස්ක්‍රීම් එක එච්චර මං හිතන්නේ හොඳ වෙයි කියලා මොකද මේකේ පැන් රස විතරයි තියෙන්නේ අපි වතුර දිබා වෙලාවක එහෙම කෑවොත් මේ අනිවාර්යෙන්ම වතුර දිබා වැඩි වෙනවා රසයි ඇත්තටම රසයි ගොඩක් අය රහයි කියලා තිබුණා මේ මම දැක්ක වීඩියෝස් වල කමෙන්ට්ස් වල තියෙනවා හොඳ ක්‍රීමි ගතියක් තියෙනවා හොඳ ස්වීට්නස් එකක් තියෙනවා හැබැයි මේකේ චූටි ඇඹුල් ගතියකුත් තිබුණා නම් මම ආස වෙයි මොකද මම ඒ රසට ආසයි ඒ නිසා මම මේ හරි කැමතියි මේක චූටි මේ පොඩි ඇඹුල් රසකුත් මික්ස් කරලා මාරම රසත් දෙයි හරි එහෙනම් මේ අද රිවිව් එක මේ වොන්ඩර් එලිෆන්ට් හවුස් වොන්ඩර් බාර් වල මැංගෝ බ්ලාස්ට් එක රුපියල් 120 ගෙවන ගානට වටිනවා එහෙනම් ගිහිල්ලා එන්න. Bye.